ප්‍රදේශයේ අනතුරටපත් වෙච්ච ආපදාවටපත් වෙච්ච පවුල් අතරින් පවුල් 18කට තමන්ටම කියලා නිවාසක වැඩ ආරම්භ කරපු දවස පවුල්ටම කියලා පර්චස් 10ක ඉඩම් කැබල්ලක් හිමි කිරීමේ ආරම්භක දවස අද දවස. ඒක මමත් දෙහිම සතුටු වෙනවා. මගේ දිස්ත්‍රික්කයේ මම සංවිධාන නායකත්වයේ දෙන බදුල්ල ආසනේ අපේ පවුල් 18ක් වෙත මේ නිවාස ආරම්භ කිරීමට පැමිණීමට ලැබීම සන්තෝෂයට කාරණා. මම මතක් කරන්න ඕනේ මේ යොදන මුදල් අනුර කුමාර ජනාධිපතිතුමා හරි මගේ හරි පෞද්ගලික මුදල් නෙවෙයි. මේවා මේ රටේ ඔබ තමුන්නාන්සලා ඇතුළු බදු ගෙවන ජනතාවගේ මුදල්. ඒ නිසා ස්තුතියි හිමිවන්නේ මේ රටේ ජනතාව. මේ රටේ ජනතාව බදු ගෙවුවට ඒ බදු ඉතිහාසයේ සාධාරණ ලෙස බෙදා හැරියා නම් මේ ගෙවල් මේ ඉස්සෙල්ලා හැදෙන්න ඕනේ. ඔය ඉඩම් ඔය ඉස්සෙල්ලා දෙන්න ඕනේ. හිටපු මැති ඇමතිවරු ජනාධිපතිවරු. ඒ නිසා මීට පෙර ලැබෙන්න ඕන දේවල් ලැබුණේ නැහැ. නමුත් මේ රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා කියන අපි කවුරුත් මේ රටේ ලැබිය යුතු අයට ප්‍රතිලාභ ලබා දෙන වැඩපිළිවෙලක් යටතේ කරන නිසා තමයි මේ නිවාස මේ විදිහට ලැබෙන්නේ. මේ අවුරුද්දේ බදුල්ල දිස්ත්‍රික්කයේ ගෙවල් හදන්න අපේ අමාත්‍යාංශෙන් විතරක්. ඒ නිවාස අමාත්‍යාංශෙන් හදන ගාන මට තාම හරි මතකයක් නැහැ. අපේ මේ රටේ මුදල් යොදවලා ගෙවල් 459ක් මේ දිස්ත්‍රික්කේ ආරම්භ වෙනවා. එයින් 18ක් තමයි මේ අද පටන් ගත්තේ. 459ක් ආරම්භ වෙනවා. ඉන්දියාවෙත් ආධාර ඇතුව අපෙත් ආධාර දාලා තව ගෙවල් 910ක් මේ අවුරුද්දේ ආරම්භ වෙනවා. එතකොට 459 කුයි 910යි දෙක එකතු කරාම 1369ක් මේ බදුල්ල දිස්ත්‍රික්කයේ ගෙවල් හදනවා. ඒ එක ගේකට වියදම් කරනවා එක ගේකට මේ හතර ගේකට වෙන් කරන මුදල ලක්ෂ 32ක්. ආය කරගන්න මුදල් නෙවෙයි. ඒක ප්‍රදානයක්, ත්‍යාගයක්. එතකොට මේ ඔබට හදන ගෙදර ලක්ෂ 32ක් වටිනවා. ඊළඟට පාරවල් ටික දාලා වතුර දීලා ලයිට් දීලා ඔක්කොම කරලා දෙනවා. එතකොට පර්චස් 10ක ඊටමක් හම්බ වෙනවා. දැන් මේ හරිය පර්චස් එක කීයක් වගේ යන්නේ? ලක්ෂ කීයක් වගේද? පර්චස් එක 5ක් වගේ යනවා. එතකොට පර්චස් 10 වටිනාකම බැලුවොත් ලක්ෂ 50. එතකොට ගේ වටිනාකම බැලුවොත් ලක්ෂ 32ක්. ඒ කියන්නේ ඔබට හම්බෙන්නේ ජීවිත කාලේ කවදාවත් නොහිතපු විදියට ලක්ෂ 82ක වටිනා ත්‍යාගයක් දෙන එක තමයි අද මේ පටන් ගන්න. අන්න ඒ වගේ ලක්ෂ ගණන් වටිනා නිවාස 1369ක් බදුල්ල දිස්ත්‍රික්කයේ හැදෙනවා. එන්න මේ රටේ කවුරුත් දන්නවා ඉතිහාසය. ජාතිවාදී ආගම්වාදී තිබුණා. දැනුත් ඒවා නැතුවම නෙවෙයි. ඔය හිටපු ගමන් අර පරණ හිටපු ආණ්ඩු කරපු කට්ටිය බලය ගන්න ජාතිවාදී අවුස්සන්න බලනවා. ආගම්වාදී අවුස්සන්න බලනවා. ඒවට ඉඳ තියන්නේ නැහැ ලංකාවේ. සිංහල දෙමළ මුස්ලිම් අපි ඔක්කොම එක මිනිස්සු. අපි කතා කරන භාෂාව වෙනස් වෙන්න පුළුවන්. අදහන ආගම් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි ඔක්කොම රතුලේ දුවන මිනිස්සු. අපි ඔක්කොම සිංහල දෙමළ මුස්ලිම් කියලා ભેදයක් නැහැ. ඔය බඩට කෑම, මේ ඇඟට ඇඳුම්, ඔය හිසට නිවාස, දරුවන්ට අධ්‍යාපන, කාටත් ඕන දේවල්. ඒක ජාතිවාදී ආගම්වාදී අවසර බලය ගත්ත සමහර. ඒක දෙමළ නායකයෝ සමහරු කරා, සිංහල නායකයෝ කරා, මුස්ලිම් නායකයෝ කරා. ආපහු එහෙම කරන්න දෙන්න බෑ. රටක් හදන්න නම් ජාතිවාදී පරක් ගන්න. එන්න අපිට ජාතිවාදයක් ආගම්වාදයක් නැහැ කියලා දැන් ඔබ තමුන්නාන්සලාට තේරෙන්න ඕනේ. දැන් ඔබ තමුන්නාන්සලා තේරුම් ගන්න ඕනේ ජාතියක් ආගමක් ભેදයක් නැහැ. උතුර දකුණ නැගෙනහිර බටහිර කියලා නැතුව හැමෝටම අනුර කුමාර ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් වැඩ කරනවා. දැන් මේ වතුකරේ ජනතාව අපි දන්නවා වතු සමාගම් වල වැඩ කරනවා. අන්තිම සොච්චම් වැටුපට වැඩ කරන්නේ. දැන් ඔබ තමුන්නාන්සලා වැටුප් වැඩි කරගත්තේ කොහොමද ඉස්සර? අර දේශපාලන නායකයෝ කියනවා වෘත්තීය සමිතිය හදාගෙන වෘත්තීය සමිතියට හොඳ ගාණක් කපා ගන්නවා පඩියෙන් කපලා යන්න ඕනේ පෙරපාල උද්ඝෝෂණ කරන්න ඕනේ මාස ගණන් වත්තේ වැඩ නොකර ඉන්නවා අන්න එහෙම කරාම තමයි රුපියල් 50ක් 100ක් වැටුප වැඩි කරේ හැබැයි මේ සැරේ ඔබ තමුන්නාන්සලා කවුරුත් දන්නේත් නැහැ පාරට බැස්සෙත් නැහැ උද්ඝෝෂණ කරෙත් නැහැ පෝස්ටරයක් ගහුවෙත් නැහැ ජනාධිපතිතුමාලා අපි කල්පනා කළා
ඔබ තමුන්නාන්සලාගේ වැටුප ඉතිහාසයේ වැඩිම ගානේ රුපියල් 400කින් වැටුප වැඩි කරා. දැන් 400කින් වැටුප වැඩි කරනකොට මොකද වෙලා තියෙන්නේ? මේවා දැන් දරා ගන්න බෑ අර දේශපාලන නායකයන්ට පරණාය. දැන් මේ වැටුප දෙන එක නවත්තන්න ඒ කට්ටිය නීති හමුවට යනවා. මේක දෙන්න බැරිලු. මේක නීති විරෝධී කියලා. එයාලා යනවා දැන් සජිත් මහත්තයාගේ පක්ෂ කට්ටිය කවිරත්න නෝනලා මම දැක්ක හර්ෂද සිල්වලා අජිත් පී පෙරේරලා එනාම රාජපක්ෂලා මේ වතුකරේ ජනතාවට රුපියල් 400ක් දෛනික වැටුප වැඩි කරපු එකට විරුද්ධව කටයුතු කරනවා දැක්කා. දැන් ඒකට මම දැක්කා වතුකරේ ජනතාව ප්‍රතිචාර දක්වනවා. තැන් වල විරුද්ධ වෙලා පොල් ගහනවා. පඹයෝ අරන් යනවා මම දැක්කා. දැන් ඉස්සර නම් පඹයෝ අරන් ගියේ පොල් ගැහුවේ ආණ්ඩුවලට විරුද්ධව. දැන් විපක්ෂයට විරුද්ධව. ඒවා විපක්ෂ කරගන්න බෑ. ඉතින් මම යාළුවට කියන්නේ තමුන්නාන්සලා තේරුම් ගන්න. ඔබ තමුන්නාන්සලාට අයිතිවාසිකමක් තියෙනවා නම් අපි ඒවා ආණ්ඩුවක් හැටියට ලබා දෙන්න සූදානම්.